ඔන්න ඉතින් තවත් අලුත් දවසක්. ඉතින් මම ඉන්නේ මගේ මහගෙදර. ඉතින් උපර දවසකට පස්සේ විඩියක් දාන්න බැන්න මගේ විඩියක් රෙකෝඩ් කරත් එක විඩියක් දාන්න අර මේ ගංගොතරින් පස්සේ ඒ තත්ත්වය කොහොමද කියලා පෙන්වන්න පොඩි වීඩියක්. හැබැයි මේ මම ඉතින් ඒක අදලා දාන්න ඕනේ නැහැ කියලා හිතුණා. දැන් නැති වෙච්ච දේවල් නැති වෙලා ඉවරයි. ඉතින් අපෝ ඒක ගැන දුක් කියලා වැඩකුත් නැහැ. ඉතින් අපෝ අපේ වැඩ ටික අපෝ සුබුරු පරිදි කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේ තොප්පි දාගෙන මේ මයික් එක ගන්න හින්දා අද ඉතින් වෙනදා වගේ නෙමෙයි අද තමා 2025 අන්තිම දවස. ඒ කියන්නේ දෙසැම්බර් 31. දෙසැම්බර් 31. ඉතින් මම අවුරුද්දක් ඉවරයි. ඉතින් දැන් මම මේ දැන් Notion එකේ මම my journal එක Notion එකට මාරු කරානේ. මම කලින් වීඩියෝ එකක මම ගැන කතා කරා. දැන් මම මේ සැරේ ජර්නල් එක සහ මගේ අර එක්ස්පෙන්ස් මැනේජ් කරන ඒවා ඒ ඔක්කොම ටික පොඩි වෙනසක් කරා මම ඒකට. මම ඒක ඔයාලට පෙන්නන්න. පෙන්නොත් ඔයාලට හොඳ අයිඩියා එකක් තියෙයි. කොහොමද වෙන්න ඕනේ කියලා. ඔයාලට මොන හරි ඉම්ප්‍රූව් කරන්න දෙයක් තියෙනවා නම් ඔයාලට පොඩ්ඩක් අයිඩියා එකක් මට දෙන්න. ඉතින් බලමු. හරි දැන් මේ තියෙන්නේ මගේ මේ අවුරුද්දේ ජර්නල් එක. හරි 2026ට මම හදාගත්ත ජර්නල් එක. දැන් මම කලින් මගේ ජර්නල් එකේ තිබ්බේ මෙන්න මේ පාර්ට් එක විතරයි. කියන්නේ පාර්ට් එකේ ජර්නල් එකේ මම ඇත්තම ජර්නල් ඇඩ් කරන මෙන්න මේ ඒරියා එක විතරයි තිබ්බේ. හරිද? මම දැන් මේ එක්සැම්පල් එකක් විතර ගත්තොත් එහෙම එක දවසක් ඕපන් කරගත්තොත් මට මේකේ මේ වගේ ඩීටේල්ස් ටිකක් දාන්න පුළුවන්. මගේ මූඩ් එක මොකක්ද කියලා මෙතනින් මේ එකක් මොකක් හරි සිරප් එකම හැපි නම් හැපි කියලා දානවා. අපි දැන් හැපි වගේම අපිට තරහ ගියා නම් ඒකත් මොනවම ඇඩ් කරගන්න පුළුවන්. අපි එකකට වඩා ඇඩ් කරගන්න පුළුවන්. හරි. මම හිතන්නේ මේ විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ එනර්ජි කියන්නේ අද දවසේ කොහොමද මම දැන් උදේ නැගිට්ටම මොන එනර්ජි එකකින්ද ඉඳගෙන මට හිතන්න කලින් දවස් වැඩ කරලා පට්ට අමාරුයි නිදිමතයි වෙනම් ඔක්කොම මූසලලා වගේ සීන් එක හිතන්න අන්න ඒ වගේ ෆීලින් යනවා ඉතින් ලෝ කියලා දානවා මම කියන්නේ මම එනර්ජි එක හොඳටම අඩුයි හරිද ඉතින් මම අද දවස පිට පටන් ගත්තේ මාර ගැම්මෙන් මම දිගටම දවස වැඩ කරගෙන යනවා මාර ගැම්මට මම එතකොට එනර්ජි එක හයි කියලා දානවා ඉතින් මෙතන මම දානවා වර්ක්අවුට් කරාද වර්ක් කරනවා නම් යස් කියලා දානවා අද පොත් කියවද එහෙනම් යස් කියලා දානවා මොන හරි කන්ටෙන්ට් එකක් මම පබ්ලිෂ් කරාද ඒකත් යස් කියලා දානවා ඔන්නම දාන්න පුළුවන් ඊට පස්සේ මෝර්නින් චෙක් ඉන් කියන්නේ මට උදේ නැගිට්ටාම මොන වගේ සිතුවිලි පහළ වෙන්නේ මට මොනවද අලුත් අදහස් තියෙනවද ඊට පස්සේ මොනවද මට ජීවිතය ගැන හිතෙන්නේ මොනවා හරි මගේ පසුතැවීම් තියෙනවද ඒ වගේ දේවල් මම මේ උදේ නැගිට්ට ගමන් මේකේ දානවා මම නැගිට්ට වෙලාවත් මම මේකේ මෙන්ෂන් කරනවා මොකද මට හිතාගත්තා මම කොයි වෙලාවට නැගිටලා තියෙන්නේ කියලා ඒ දවස්වල ඊට පස්සේ මට දවසේ තියෙන to do list එක මෙතනින් ඇඩ් කරගන්නවා හරිද කරන්න ඕන වැඩ ටික ඒ ටික ඇඩ් කරගන්නවා ඊට පස්සේ මම මෙතන දාලා තියෙනවා කොහොමද මගේ දවසේ ගත වුනේ කියලා මම දවස් අන්තිමට තමයි මේ පාර්ට් එක ගොඩක් වෙලා ලියන්නේ මම මොන හරි දෙයක් අද දවසේ ඉගෙන ගත්තා නම් ඒක මෙතන ඇඩ් කරගන්නවා මොන හරි අමතර නෝට් එකක් තිබ්බොත් මේක දාගන්න ඊට පස්සේ අද මට ඒ රෑම කල්පනා කරන්න පුළුවන් මොනවද මට හෙට දවසේ කරන්න තියෙන වැඩ කියලා එතන මම මේ to do list එක මෙතන ඇඩ් කරගන්නවා මේ ලිස්ට් එක ඇඩ් කරගත්තාම මට ලේසි ආපහු පහුවදාට ආපහු මෙතනට ඒ ටික ඇඩ් කරගන්න මොකද මම කලින් දවසේ ඒ ගැන ප්ලෑන් කරලා ඉවරයි ඒ ටික ලිස්ට් එක මට ඒකම කොපි කරලා ආපහු අලුත් දවසක මෙතනට ඇඩ් කරගන්න පුළුවන් to do list එක ඕක මයි කලින් දැන් තිබ්බ ජර්නල් එකේ ওই කැලල කොහොමද තිබ්බා ඊට පස්සේ දැන් මම මෙතන විෂන් බෝඩ් කියලා කැලලක් ඇඩ් කරලා තියෙනවා මෙතන පේජ් එකට ගියාම මෙන්න මේ මේජ් එකක් දාලා තියෙනවා ඒවට පේන්නේ නැති මේ මේකේ දැන් විෂන් බෝඩ් එක කියන්නේ මම මේ කියන්නේ ඇචීව් කරගන්න කැමති දේවල් ටිකක් තමයි මෙතන ඇඩ් කරලා තියෙන්නේ හරිද හරි බැලුවම තේරෙනවා මොනවා වගේ දේවල් මෙතන තියෙන එක විස්තර ගන්න යන්නේ මොකද මේකයි පර්සනල් විෂන් බෝඩ් එක නිසා හරි දැන් ඊට පස්සේ එක්ස්පෙන්ස් ඉන්කම් ට්‍රැකර් කියලා මම මේ ජර්නල් එක ඇතුළෙම දාලා තියෙනවා මට හිතුණා මේ කියන්නේ ජර්නල් එක නහම ඒක මගේ දේවල් ප්‍රයිවට් දේවල් ටික ඔක්කොම එක තැනක තිබ්බනම් මට ඇත්තටම ලේසි කියලා කියන්නේ මගේ ජීවිතේම තනි එක තැනක එක පේජ් එක කම්පැක්ට් කරලා දිනනකොට මට ලේසි කියලා හිතුනේ ඇත්තටම ඒක සමහර කට්ටිය ගොඩක් කරලා එක්ස්පෙන්ස් ට්‍රැකර් එක ඒක වෙනම තැනක ජර්නල් එක වෙනම ඒ වගේ තමයි තියෙන්නේ හැබැයි මට හිතුණා මේ සැරේ මේ ඔක්කොම එක තැනක තිබ්බනම් මට ඇත්තටම වැඩ ටික පහසුයි කියලා ඉතින් මම එක්ස්පෙන්ස් ට්‍රැක් කරන්න මේ මගේ ටේබල් එක මම මේ විදිහට හදාගෙන තියෙනවා දැන් මේ මාස ඔක්කොම ටික තියෙනවා දැන් ලබන මාසේ නම් අලුත් මාසෙත් පටන් ගන්නවා දැන් මෙතන ඔයාලට බැලුවොත් එහෙම පේනවා මේකේ අපිට මොකක් හරි ටයිටල් එකක් දාන්න අපි මොකද ඩිනර් කියලා දාලා දවස් බොරුවට දාන්නකො හරිද හදස් දැම්මා මට ඒකට ගියා 3000ක් කියලා හිතමු ඊට පස්සේ කැටගරි එකට මම දානවා ෆුඩ් කියලා මොකද මම ඩිනර් එකට කෑමක් එළියෙන් කාපු එකක් ගෙන දානවා මේ දාන්නේ ඊට පස්සේ මේක එක්ස්පෙන්ස් එකද ඉන්කම් යනවා ඒක එක්ස්පෙන්ස් එකක් කියලාම දානවා හරිද මේක මොන account එකෙන්ද ගියේ කියලා මම මොකද ෆ්‍රී නේ කියලා දාමු ඒ වගේ අපිට එක්ස්පෙන්ස් ටික මෙතන අපිට දාගන්න පුළුවන් හරිද හරි පේනවා දැන් මගේ කලින් එක්ස්පෙන්ස් ට්‍රැකර් එකේ මේ මගේ එක්ස්පෙන්සස් විතරයි තිබ්බේ හරිද මම මේ සැරේ හිතුවා මෙතන ඉන්කම් එකත් ඇඩ් කරොත් හොඳයි කියලා මොකද මගේ ඉන්කම් මගේ වැරද්දක් තමයි දැන් මේ අවුරුද්ද කියන්නේ 2025 අවුරුද්ද කරපු කියන්නේ වැරද්ද තමයි මම ඉන්කම් එක ට්‍රැක් කරේ නැහැ හරිද මට කීයක් එනවද යනවද ඒ
යන එක හොයාගත්තා. හැබැයි එන ගාන මං කොහෙවත් මෙන්ෂන් කරලා නැහැ. ඉතින් මට හිතුණා ඒකත් තිබ්බොත් හොඳයි කියලා. හරි. ඔය විදිහට තමයි මේක ඩීල් කරනවා. හරි. ඔන්නෝමයි එක්ස්පෙන්ස් ඉන්කම් ට්‍රැකර් එකේ වැඩි. හරි. ඊට පස්සේ මෙතන මං ටාගට් එකක් කරලා තියෙනවා wheel of life review කියලා. හරි. මේක තියෙන්නේ ඇත්තට මේක මම පර්සනල් දැක්කම මට පෙන්වන්න අමාරුයි. මෙතන තියෙන මම මේ ලින්ක් එකට ගියොත් එහෙම මේක ඇත්තටම ප්‍රොෆෙසර් රිචඩ් විජේසේනගේ වීඩියෝ එකකින් මම ගත්ත දෙයක්. ඒතර මේක මාර වටිනවා. මේ ඉතින් අපිට මෙතන මේ අපිට රිවිව් කරන්න පුළුවන් අපි දැන් අන්තිම දෙසැම්බර් මාසේ අන්තිම මම කල්පනා කරනවා මගේ කොයි තැනක තියෙන කියන්නේ මගේ ජීවිතේ කොතන කොයි වගේ මට්ටමක තියෙන කියලා අපිට පොඩි අයිඩියක් හදාගන්න. ඒ කියන්නේ අපි මේ ලයිෆ් ෆීල්ඩ් එක කොයි තැනක තියෙන කියලා හදාගන්න පුළුවන් පොඩි ටූල් එකක් මෙතන තියෙන. හරිද? දැන් හිතන්න ඔයගේ සෞඛ්‍ය තත්ත්වය, වත්මන් තත්ත්වය දැන් තියෙන තත්ත්වය අපි තු මට දැන් මොකක් හරි කොන්දේ අමාරු කනම්මන ලෙඩක් තියෙනවා 70ක් කනම්මන ඒ වගේ දාලා තියෙනවා. හරිද? දැන් මට ඕක අඩු කරගෙන ඊට පස්සේ එක්සර්සයිස් කරලා ඔක පොඩ්ඩක් මට දැන් ඉස්සරහට මට හදාගන්න ඕනේ 80ක් විතර. අපිට 100ක් වෙන්න අමාරුනේ කියන්නේ. දැම්ම අමාරුනේ. දැන් මට කොන්දේ අමාරුවක් තියෙනවා. ඔක නට එකපාරට කොන්දේ අමාරුව අඩු වෙන්නේ නැහැ තේරෙනවා. ඒ වගේ අපි ලෙවල් එකට ගන්න try එකක් දෙනවා කියලා හිතමු. ඒතර මම 180 විතර දාගන්නවා. ඊට පස්සේ වෘත්තීය මට්ටම කියන අපිට දැන් මගේ වෘත්තීය මට්ටම මම දැන් ෆ්‍රීලාන්ස් කෙනෙක් විදිහට ඉන්නේ. දැන් මේ වෙලාව. දැන් හැබැයි මට ඒක මට මදි කියලා හිතෙන අතර මට 160ක් කියලා හිතමු. වෘත්තීය මට්ටම 160ක් වගේ දානවා. හරිද? මට හැබැයි ඕනේ මේ ගෝල් එකේ තව ඉන්කම් තව උන හරි දේවල් හදාගන්න. වෘත්තීය මට්ටමේ මගේ අලුත් තැනකට යන්න නෙක්ස්ට් ලෙවල් එකට යන්න. හරිද? ඉතින් මම ඒක ටාගට් කරනවා 100ට ඒකට 180ක් විතර හිතමු. ඔය වගේ අපිට මේකට ඔය තියෙනවට අපි දාගෙන යන්න පුළුවන්. බොරු වැඩි එකක් දාමු. දාගෙන ගිහිල්ලා ඊළඟට ඕම සමතා නෑනේ. ඒක තව දුරටත් සල්ලි ගන්න ඕම අධ්‍යාත්මය විනෝදය ෆන් හරි. ඔන්න ඔය වගේ අපිට wheel එකක් හදන්න පුළුවන්. අපිට ඊට පස්සේ මේක download කරගන්නත් පුළුවන් මේ විදිහට. මේක අපි download කරගත්තොත් එහෙම දැන් මම ඒ වගේ download කරගෙන save කරගත්තා තමයි මෙතන මේ එක මාසෙක තියෙන්නේ. හරිද? එක මාසෙක කියන්නේ එක දවසක. හරි. ඒක මම save කරගෙන ඉන්නවා. ඊට පස්සේ ඔය වගේ මම ආපහු ජනවාරි අන්තිම හරි පෙබරවාරි අන්තිම හරිත් ආපහු රිවිව් කරනවා මේ ටූල් එක යොදාගෙන. එතකොට මට හිතා ගන්න පුළුවන් මගේ පොඩි හරි වර්ධනයක් දැන් තියෙනවා. මගේ satisfaction කොහොමද කියන්නේ satisfaction කොයි තැනක තියෙන්නේ මේ මට ඇත්තට මේ සම්බන්ධව දැන් මේ හිතන විදිය. හරි. එතකොට මට මේ මං ඉන්න තැන ගැන කියන්නේ අඩු ගන්න මට අයිඩියක් ගන්න පුළුවන් මම කොයි තැනකද ඉන්නේ කියලා. ඒක ෆීල්ඩ් අතර මෙතන තියෙන මූල්‍ය තත්ත්වය, වෘත්තීය සෞඛ්‍ය තත්ත්වය. හරිද? ඉතින් මේක වලට යූස් කරන්න පුළුවන්. මම මේක ලින්ක් එකක් දාලා තියන්නම් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මාර වටින ටූල් එකක්. හරිද? ඉතින් මම ඒකත් මගේ ජර්නල් එක අස්සේ රින්ගලා තියෙනවා. හරිද? මේකට තව මොනවා හරි මට තව දාන්න තියෙනවා. මට තාම ඔළුවට හරියට අයිඩියා එකක් ආවේ නැහැ. හැබැයි මම දැනට ප්ලෑන් කරලා තියෙනවා මේ ටික. ඩීල් කරනකොට. හරිද? ඔන්න ඔහොම තමයි දැන් මගේ ජර්නල් එක මම හදාගෙන ඉන්නේ 2026 අවුරුද්ද වෙනුවෙන්. ඉතින් මම මේකම ඊළඟ අවුරුදු වල දිගටම පවත්වාගෙන යනවා. මේක මොන හරි මොඩිෆයි කරලා මේකට තියෙන්න ඕන තාම හරි දේවල් ඇඩ් කරගෙන මේක පවත්වාගෙන යනවා. ඉතින් ඔන්න ඔක තමයි මගේ ජර්නල් එක 2026 අවුරුද්ද සඳහා. ඉතින් ඔයාලට මොන හරි මේකට ඇඩ් කරන්න දෙයක් තියෙනවා නම් මට කියන්න. ඉතින් ඔයාලට පුළුවන් මේක අතරම Notion කියන්නේ හරි සරල ටූල් එකක්. හැබැයි පොඩ්ඩක් ඔබලා කරලා තමන්ම පොඩ්ඩක් මේ ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඉතින් දැන් මේක මේ ටේබල් එක හදලා මේවා නිකන් ඩේටාබේස් එකක් විතර තමයි වැඩ කරන්නේ. අපිට මේකෙන් chart එකක් උනත් මෙතන කොහේ හරි තැනක පෙන්වන්න කරන්න ලේසි. Notion එකේ ඇත්තටම free version එකෙන් සෑහෙනට ගන්න පුළුවන් නියම ටූල් එකක්. මේ ඕනෑ වාට X මේ වැඩ මේ වගේ වැඩක් මුලින් Excel එකේ උනත් කරන්න පුළුවන්. හැබැයි මම recommend කරනවා Notion එක use කරන්න. ඔයාගේ ජීවිතේ සෑහෙන දුරකට වෙනස් කරගන්න පුළුවන්. හරි මේකේ අර කියන්නේ ලස්සන විදියට වැඩ ටික කරගන්න උන අපි දන්නවා Excel sheet එකක් දිහා බැලුවා අපේ නිකන් අර මනස නිකන් හිතන්න වනියන් වාගේ ඔළුවේ තියෙන නිකන් logical base mind එක නෙමෙයි නම් වාට නිකන් ඕන නිකන් ලස්සනට හැමදේම ලස්සනට කරගෙන තියාගන්න හිතන්න දැන් මේ දැන් මගේ mood එනවා නේ mood එකට sorry ඉතින් මේ mood එකට මම මෙතන මේ emoji ටිකක් දාලා ටිකක් ඒක නිකන් අර පිළිවෙලක් තියෙනවා හිතන්න ලස්සන මේ බන් අර තණ්ඩ වගේ icon දාලා තිනවා ඊට පස්සේ මේ වට yes no නම් එච් එකක් දාලා තිනවා ඒක අර පොඩි විනෝදයක් තියෙන තැන මෙතන image එකක් දාලා තිනවා මේකට අර දකිද්දී පොඩ්ඩක් හිතටත්
තියෙනවානේ පොඩි සැහැල්ලු ගතියක් හරි මේ විනෝද ගතිය. අන්න ඒක තියෙනකොට අපිට ඒක දිගටම පවත්වාගෙන යන්නත් හිතෙනවා. ඉතින් ඒකම අපි Notion එකම තෝරගන්නත් හේතුව. ඉතින් මේ වගේ මම Notion template my content manage කරගන්න ඊට පස්සේ මේ වගේ දේවල් වලට මම පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට මේ Notion use කරගන්න පුළුවන්. ඔයාලගේ වැඩකට. ඉතින් දැන් journal එක ගත්තොත් එහෙනම් මේක තමයි මගේ journal එක. ඉතින් මම කල්පනා කරලා දැන් මෙතන තව ඊළඟ අවුරුද්දට goals ටිකකුත් add කරන්න හිතෙනවා. එතකොට ඒකත් හොඳයි කියලා හිතනවා. ඒකත් මම බලන්න. හරි. ඒකට අපි මොකක් හරි යම්කිසි ටාගට් එකක් ඇතුව තමයි ලබන අවුරුද්දට පය ගහන්නේ. හරි. දැන් මම අර දවසට කලින් කියන්නේ අද දවසට ඊයේ රෑම මම ප්ලෑන් කරනවා ඒ දේ මම මේ අවුරුද්ද වෙනුවෙනුත් ඒ විදිහට පවත්වන්න කල්පනා කරනවා. ඒ කියන්නේ ලබන අවුරුද්දේ මොකද වෙන්න ඕනේ කියලා මම මේ අවුරුද්ද අන්තිමට තීරණය කරගන්න. හරි. ඔන්න ඕකයි මගේ channel එක. ඉතින් ඔන්න ඔහමයි මගේ channel එක. හරිද? මම channel එක ප්ලෑන් කරගෙන තියෙනවා 2026ට ওই විදිහට. හරි. මේ ඉතින් ඔයාලට ඒක ගැන මොනවාරි අයිඩියා එකක් තියෙනවා නම් මට කියන්න. ඔකට ෆීඩ්බැක් එකක් තියෙනවා නම් මොනවාරි ඇඩ් කරන්න දේවල් මම අමතක කරලා තියෙන දේවල් තියෙනවා නම් ලබන අවුරුද්දේදී ඒකත් මට කියන්න. ඕක තමයි දැන් මම මෝර්නින් වීඩියෝස් වලට අමතරව මම vlog එකකුත් දිගටම කරන් යන්න අයිඩියා එකක් තියෙනවා. ඒ වගේ ඉතින් ඉතින් දැන් මොකද මම යම්කිසි මට්ටමින් පල්ලෙහාක මට්ටම තමයි දැන් ඉන්නේ. හරිද? මම හිටපු තත්ත්වෙන් පල්ලෙහා මට්ටමක ඉන්නේ මේ අවස්ථාව වෙනකොට. හරිද? මගේ ටාගට් එක තියෙන්නේ ලබන අවුරුද්දේ වෙනකොට ඒක අප් කරගන්න. මගේ ප්‍රොෆෙෂනල් මට්ටමේ කියන්නේ මගේ කියන්නේ වෘත්තීය මට්ටමේ තව ටිකක් ඉදිරියට යන්න තමයි මගේ අයිඩියා එක තියෙන්නේ. ඉතින් අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. වැඩ ගොඩක් තියෙනවා. ඉතින් මහන්සි වෙන්න වෙනවා. එහෙනම් ඉතින් 2026 හැමෝටම සුබම සුබ අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 2026 හොඳ අවුරුද්දක් කරගමු. ඉතින් මේ ගම් වතුර ආපදා තත්ත්ව වලින් වැටලා ඉන්න කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලොත් ආපහු ගොඩ දාගන්න පුළුවන් තත්ත්වයකට ආපහු එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි වැඩ කරමු. 2026 අවුරුද්දත් 26 අවුරුද්දත් අපි කොහොම හරි වැඩ කරලා හොඳ තැනකට එමු. ඉතින් එහෙනම් ලබන අවුරුද්දේ හම්බෙමු. බයි.